ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම ඇග්‍රි ලයිෆ් YouTube නාලිකාවට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ගස් ලැබු වගා කරලා ලබන්න පුළුවන් ආදායම ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අවශ්‍ය කරුණු ටික මම ඊටාම කෙටියෙන් ඕගොල්ලන්ට කියන්නම්. සාමාන්‍යයෙන් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල ගස් ලැබු වලට ඉහළ මිලක් පවතිනවා අපිට දකින්න පුළුවන්. ඉතින් ගස් ලැබු වලට ඉහළ මිලක් ලබා ගන්න බලාපොරොත්තු වෙන ඔයා අප්‍රේල් අග මැයි මුල වගේ වෙනකොටවත් ගස් ලැබු පෙළ ටික ශේෂ්ත්‍රයේ ඉඳලා තියෙන්න ඕන. ගස් ලැබු වල අස්වනු නෙලීම පටන් ගත්තට පස්සේ සතිය ගානේ මාසෙට 4 පාරක් ගස් ලැබු කැඩෙනවා. ගණනය කිරීමට උදාහරණයක් වශයෙන් මම අපේ අක්කර දෙකක ගස් ලැබු වගාව සලකන්නම්. මේ අක්කර දෙකේ වගා භූමියේ ගස් ලැබු පැල 1260ක් තියෙනවා. ඉතින් යාළුවනේ හොඳට වැඩුණු නිරෝගී ගස් ලැබු වගාවකින් සතියකට කිලෝග්‍රෑම් 7000ක වගේ අස්වැන්නකට අපිට යන්න පුළුවන්. ගස් ලැබු කඩන්න ගත්ත මුල් කාලෙදිම කිලෝග්‍රෑම් 7000ක් කඩන්න බෑ සතියට. අස්වැන්න ක්‍රමක්‍රමයෙන් තමයි වැඩි වෙන්නේ. පළවෙනි සතියේ කිලෝග්‍රෑම් 1000ක් 1500ක් වගේ කැඩෙනවා. දෙවෙනි මාසේ මුල වගේ වෙනකොට කිලෝග්‍රෑම් 3500ක් 4000ක් වගේ කැඩෙනවා. ඊට පස්සේ තුන්වෙනි මාසේ ඉඳන් අපිට අපේ ටාගට් එකට යන්න පුළුවන් කිලෝග්‍රෑම් 6000ක් 7000ක් දක්වා. ඉතින් යාළුවනේ මම මේ කිව්වේ අපේ වත්තේ ගස් ලැබු කඩන විදිහත් එක්ක. ගස් ලැබු ගැනුම් කරුවා ගස් ලැබු කඩන විදිහත් එක්ක තමයි ඉතින් අපේ අස්වැන්න සතියකට හම්බෙන අස්වැන්නේ ප්‍රමාණය තීරණය වෙන්නේ. එයා ගස් ලැබු ගෙඩි පාට වැටෙන්න කලින් මැචුවර් වෙච්ච ගස් ලැබු ගෙඩි ඔක්කොම කඩලා අපිට සාධාරණයක් වෙන විදිහට ඒ දේ කරනවා නම් ඉතින් අපිට සතියකට විශාල බර ප්‍රමාණයකින් යුතු අස්වැන්නක් ලැබෙනවා. ඉතින් මේ ගණනය කිරීම කරන්න යාළුවනේ මේ සතියෙන් සතියට වෙනස් වෙන අස්වැන්නේ බර ප්‍රමාණයයි මිලයි එක මම උපකල්පන කිහිපයක් කරලා දල වශයෙන් මේ මුල් මාස 3-4 ඉහළ මිලක් පවතින කාලේ ආදායම වට ගණනය කරලා පෙන්නන්නම්. අපි හිතමු මාස 3ක් වගේ අපිට ඉහළ මිලක් සෙට් වුණා කියලා. ඒ මාස 3 අපේ අස්වැන්න පීක් එකකට ආවේ නැතත් අපි හිතමු සතියට කිලෝ 5000 වගේ හරි කැඩුනා කියලා. දැනට ගස් ලැබු කිලෝ එකක් රුපියල් 200ටත් වැඩි ඉහළ මිලකට යනවා. බොහෝ විට ඉදිරියට මීටත් වැඩි මිල වැඩි වෙන්න පුළුවන්. දිත්වා ව්‍යසනයෙන් ගස් ලැබු වලට විශාල හානියක් සිද්ධ වෙච්ච හින්දා මේ මාස 3 ඇවරේජ් එකක් විදිහට ගස් ලැබු මිල 200ක් වුණෙත් නෑ අපි 180යි කියලා හිතමු. එතකොට ඔබට මේ ගණනය කිරීමෙන් පේනවා ඇති මාස 3ක් අවසානයේ අපේ අතට ලක්ෂ 108ක් ඇවිල්ලා කියලා. හොඳ මිලක් හම්බෙච්ච හින්දා මුල් මාසෙම අපිට වගාවට ගියපු වියදමත් අතට ආවා. ඒ වගේම තවත් ගාණක් අතේ ඉතුරුත් වුණා. ඉතින් යාළුවනේ මේ ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයි පසේ තියෙන සාරවත් බව අඩු හින්දායි මාස 8ක් 9ක් වගේ තමයි අස්වන නිලීම සිදු කරන්නේ. වෙනත් ප්‍රදේශවල නම් අවුරුදු 2-3ක් දක්වා ගස් ලැබු ගස් ශේෂ්ත්‍රයේ තියාගන්නවා. තව වැදගත් දෙයක් තියෙනවා කියන්න. මම අර කිව්ව සතියකට කැඩෙන ගස් ලැබු ප්‍රමාණය ඉහළම මිලක් යටතේ විකුණ ගන්න අපි පියවර ගන්න ඕන. ඒකට අපි ෆෘට් එකේ ක්වොලිටි එක ගැන විශේෂ අවධානයක් මුලින්දම යොමු කරන්න ඕන. ඔයාලා බලනවා ඇති ඒ කතාව මොකද්ද කියලා. හොඳම ගෙඩිය තමයි කම්පැනි කියලා කඩන්නේ නම්බර් 1ට. කම්පැනි ගෙඩි කඩලා ඉතුරු වෙන ගෙඩි ඊට වැඩිය අඩු මිලකට පාටවලට ඊළඟට කඩනවා. ඊටත් වැඩිය අඩු මිලකට කිලෝ 3මාරට වඩා බර වැඩි ගෙඩි කඩනවා ජූස් වලට. ඉතින් යාළුවනේ අපි මුලින් ඉඳලම ගස් ලැබු ගෙඩි වල ගුණාත්මක භාවය ගැන හිතලා සම්පත් හරියට කළමනාකරණය කරලා මේ වගාව නඩත්තු කරා නම් අපිට පුළුවන් සතියකට කැඩෙන මුළු අස්වැන්නම කම්පැනි ගෙඩි වලටම කඩන්න. ඉතින් යාළුවනේ හිතන්නකො මුල් මාස 3 ඉහළ මිලක් හින්දා අපේ අතට කෝටියක මුදලක් ආවනම් ඉස්සරහට කැඩෙන්න තියෙන මාස 5-6ක සීමාව සලකද්දී ගස් ලැබු ගැට කැඩීම සිද්ධ වෙනවා. මේ ඔක්කොම සලකලා ගස් ලැබු මිලේ අඩුවීමත් සලකලා අවම ලක්ෂ 30ක මුදලක් ආවත් එතකොට මුළු ආදායම ලක්ෂ 130ක් වගේ අපේ අතට ඇවිල්ලා තියෙනවා මේ මුළු වගාවෙන්ම. ඉතින් යාළුවනේ ගොවියෝ විදිහට සාධාරණ මිලක් අපේ අස්වැන්නට ලබා ගන්න අපි හැමතිස්සෙම උත්සාහවන්ත වෙන්න ඕන. නැත්තම් ඉතින් වෙන මහන්සියෙන් වැඩක් නැහනේ. මේ වීඩියෝ එකේ සමහර තැන් මම ගොඩක් පැහැදිලි කරන්න ගියේ නෑ වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න.
ඉතින් යාළුවනේ channel එක grow කරගන්න ඔයාලගේ support එකත් ඉල්ලන ගමන් මම ඔයාලා හැමෝගෙම ගොවිතැන් කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.